හරි නේද? බලන්න. හරි හරි. පේනව නේද ස්ක්‍රීන් එක? ඔව්. හරි. නම් අද වැඩ ටික පටන් ගමු. එදා මට රිට්ස් එකේ පොඩි ප්‍රශ්නයක් ආවා මේ මම ඒක කියලා දෙන්නම් මුලින්ම. ෆයිල්ස් new එකක් parts. මට ඉස්සෙල්ලා ප්‍රශ්නේ ගියේ මේ මම එක සයිඩ් එකේ ඇඳලා තිබ්බේ ඔරිජින් එකේ නෙමෙයි. ඒකෙන් තමයි ටිකක් ඔය ප්‍රශ්නයන් ආවේ. ඔයාලා මේ equipment එක හරි මොකක් හරි ඩිසයින් කරනවා නම් ඔරිජින් එක වටේ අඳින්න. ඒ කියන්නේ ඔරිජින් එක මැද තියාගෙන මේ ඩිසයින් එක ඒක වටේ අඳින්න. හරි. දැන් මම ඉස්සෙල්ලා මේ 3D එකක් ඇඳලා පෙන්නන්න ඉස්සෙල්ලා. ටොප් ප්ලේන් එක. උඩ මම අඳිනවා රෙක්ටැන්ගල් එක. මෙහෙම එකක් තියෙනවා කියලා හිතන්න. දැන් ඔය ඕව සාමාන්‍ය යූස් වෙන්නේ මේ සපෝට්ස් වලට. සමහර මං හිතන්නේ බැච් වලට තාම උගන්වලා නැහැ. ඔයාලා ඉස්සරහට ඉගෙන ගනි මේ equipment වල තියෙන සපෝට්ස් වර්ග. ඒවා ඉගෙන ගන්න තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මේ ස්පේස් එකේ මේ ෆේස් එක අපි කනෙක්ට් කරන්න ඕනේ කියලා හිතන්න. ඒකට අපි වෙබ් එකක් කියලා එකක් යූස් කරනවා. වෙබ්ස් දාලා තමයි මේවා මේ කනෙක්ට් කරන්නේ. ඒ වෙබ් එක අඳින්න මේකේ ටූල් එකක් තියෙනවා rib කියන එක. rib කියන ෆීචර් එක තියෙනවා. දැන් ඒකට අඳින්න ඕනේ දැන් මේ දෙක perpendicular නේ. ඒ දෙකටම perpendicular plane එකක අපි sketch එකක් අඳින්න ඕනේ. එතකොට දැන් මේක තියෙන්නේ right plane. මේක තියෙන්නේ top plane. එහෙනම් අපි sketch එක අඳින්න ඕනේ front plane එක. මම ඉස්සෙල් front plane එක select කරනවා. normal to ගන්නවා. දැන් connect වෙන්න ඕන points ටික මේ line එකකින් අඳින්න. මම උඩ ඉඳන්ම අඳින්න මේ කෙළවරටම දාන්න ඕනේ නැහැ ඕන තැනක දාන්න පුළුවන්. මේ වගේ තැනකට දාමු. හරි. ස්කෙච් එක හරි. ෆීචර්ස් ගිහලා මෙතන රිබ් එක තියෙනවා. රිබ් එක ඔබන්න. රිබ් එක ඉබුවට පස්සේ මෙහෙම ඔයාලට ප්‍රිවිව් එකක් හම්බ වෙනවා. දැන් මම දාලා තියෙන්නේ 10 mm. ඒ කියන්නේ මේ කහපාට ලයින්ස් දෙක මැද 10 mm thickness එකක් තියෙනවා. එක්ක ඔයාලා එක සයිඩ් එකට විතරක් දාන්නත් පුළුවන්. එක්ක left එක දාන්න පුළුවන් නැත්නම් right එක දාන්න. දැන් මිඩල් එකට දාලා තියෙන හින්දා මේ මිඩල් එකේ දෙපැත්ත පෙන්වනවා. ඊට පස්සේ ඕකේ ඔබන්න තියෙනවා. අරනවා තමයි මේ වෙබ් එකක් දානවා කියන්නේ. සපෝට්ස් වලට දාන එකක්. ඒක ඔයාලා ඉගෙන ගනී පස්සේ ඒකට තේරෙයි මොකද්ද කරන්න ඕනේ කියලා. හරි. ඔහොම තමයි රිබ් එක යූස් කරන්නේ. මම ඒ ටික අයින් කරලා ඉන්න. අද බලමු මේ කොහොමද දැන් සෙමෙස්ටර් 6 වල ඔයාලගේ ලැබ් මොඩියුල් එකක් තියෙනවා. ඒකේ ඉක්විප්මන්ට් එක ඩිසයින් කරන්න. දැන් අපි කතා කරපු ෆීචර්ස් යූස් කරලා කොහොමද එහෙම ඉක්විප්මන්ට් එක ඩිසයින් කරන්න කියන එක අද බලමු. ඊට පස්සේ මම ඒකට මැටීරියල් එකක් අසයින් කරන විදිය කියලා දෙන්නම්. ඊට පස්සේ ඩ්‍රෝයින් එක කොහොමද ගන්නෙ කියලා බලමු. ඇසෙම්බලි එකත් බලමු කොහොමද යූස් කරන්න කියලා. වෙලාව තිබ්බොත්. හරි. දැන් ඒකට මම යූස් කරනවා
quadro එකෙන් මෙන්න මේ diagram එක. folders on top them. මෙන්න මේ equipment එක තමයි මම design කරන්න යන්නේ. මේකේ හැම dimension එකක්ම නැහැ. තියෙන ටික use කරලා අපි අඳිමු. දැන් මුලින්ම මෙතන තියෙනවා මේ cylindric part එකක් තියෙනවා මේ හරිය. මේ හරිය cylindric part. ඊපස්සේ යට තියෙනවා conical head එකක් තියෙනවා. උඩ flat head එකක්. ඔය heads කියන්නේ ඔයාලට equipment design module එකක් තියෙනවා ඉස්සරහට. මේ පොඩි batch වලට කියන්නේ එයාලට ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට. ඒක කියද්දි ඔයාලට තේරෙයි. මේ එතකොට ඒ heads ගැන ඔයාලා ඉගෙන ගන්න ඉස්සරහට. දැන් කිව්වට එහෙම ලොකු idea එකක් නැතුව ඇතිනේ. දැන් මම මුලින්ම කරන්න හදන්නේ මෙන්න මේ cylindric part එකයි conical part එක එකපාර ඇඳ ගන්න. ඔයාලට ඕන නම් මේ top plane එක අරගෙන cylindric part එක වෙනම ඇඳලා conical part එක වෙනම අඳින්නත් පුළුවන්. එක එක විදිහට අඳිත හැකියි. ඔයාලා ලේසි විදිහට අඳගෙන. කොට දැන් මේකේ front side එකනේ තියෙන්නේ. ඒක front plane එක select කරනවා normal to ගියා. අපි sketch එක අඳිමු. sketch ගියා. line එක ඉස්සෙල්ලා center line එකක් ඇඳගෙන. ඒතකොට ලේසි බලා ගන්න. නිකන් normal line එකක් ඇඳලා right click කරලා ඔයාලට පුළුවන් construct geometry එකේ බුවම ඒක කෙලින්ම center line එකක් වෙනවා. ඒකට middle එක අපි අඳගත්ත ඒක අපේ reference එකට අඳින්න. දැන් මේකේ cylinder එකක් කරන්න තියෙන්නේ. මම කරන්නේ මේකේ half ඇඳලා revolve කරනවා. ඒක තමයි ලේසිම වැඩේ. ඉතින් දැන් මේක යනවා. sorry. left එකට line එකක් අඳිනවා පල්ලෙහාට අඳිනවා. dimension දැම්ම දාන්න ඕනේ වල පස්සේ දාගත්ත හැකි. ඊට පස්සේ ආයි පොඩ්ඩක් ඒකේ curve එකක් තියෙන හින්දා මම නිකන් line එකක් අඳිනවා මේ පස්සේ අපිට මොකද්ද fillet එක use කරලා ඒක curve කරගන්න පුළුවන්. පස්සේ මෙහෙම එකක් තියෙනවා. මේක ඔයාලට පේනවද දන්නේ නැහැ මේ මෙතන කෙලින්ම කෝණ එකක් නෙමෙයි තියෙන්නේ මේ ෆ්ලැට් වෙලා තියෙනවා නැත්නම්. ඒකින් තමයි මම මෙතන මේ මෙහෙම ලයින් එකක් ඇන්දේ. හරි. බේසික් ෂේප් එක ඇඳලා ඉවරයි. ස්කෙච් එක කම්ප්ලීට් කරන්න මේ මෙහෙම ලයින් එකක් ගන්න. දැන් ඔගේ ඩයිමන්ෂන් දාන්න තියෙනවා. දැන් මේකේ පළල දීලා තියෙනවා 1716යි. ඒතකොට ඒකේ භාගයක් වෙන්න එපේ. ඔයාලා කැල්කියුලේට් කර ඉන්න ඕනේ නැහැ. නිකම්ම 1716 ගහලා බෙදීම දෙක දාන්න. ඒකට ගන්නට හදා ගන්න. ඊට පස්සේ යටට තියෙනවා 1520ක් කියලා. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට 1520යි. එතන පොඩි මේ වෙනසක් වෙනවා මොකද අපි 1520ට වඩා අඩුවෙන් තමයි මේක ඇඳලා තියෙන්නේ. එතකොට ඒක වෙනස් කරගන්න පුළුවන් මේ පොයින්ට් එක අරගෙන පල්ලෙහාට ඩ්‍රැග් කරගන්න. මේකත් වෙනස් වෙන හින්දා මෙහා වෙනස් කරගන්න පුළුවන්. මම ස්කෙච් එක වෙනස් වෙනවා. එතකොට ඔයා පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න තියෙනවා. ඒ ගන්න try කරමු. මෙතන මම කර්ව් එක හදාගන්න ෆිලට් යූස් කරනවා. එතකොට ෆිලට් එකේ තියෙන්නේ 10 mm දාලා තියෙන්නේ. ඩිෆෝල්ට් එකෙන් 10 නේ. අපි ටිකක් වැඩි වැලියු එකක් දාමු. ප්‍රිවිව් එක මෙහෙම කහ පාටින් ඔයාලට බලා ගන්න පුළුවන්. 50 දාලා ඕකේ කරමු. පස්සේ මෙතන දුරක් දීලා තියෙනවා.
770 කියලා. මේ පොයින්ට් එකේ ඉඳන් මේ පොයින්ට් එකට 770 කියලා දීලා තියෙනවා. ස්මාර්ට් ඩයිමන්ෂන් යන්න. මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් මේ පොයින්ට් එක. 770. හරි. අපි දැන් බේසික් ෂේප් එක හදාගෙන තියෙන්නේ. මෙතන මේ අර යට බොටම් එකේ තියෙන ෆ්ලැට් එකේ කීයද කියලා දුර දීලා නැහැ. ඒක මං එතන පයිප්ලයින් එකක් ගිහිලා තියෙනවා මං ඉන්චස් වලින් ගන්න. එතකොට දැන් ඔයාලට ඉන්චස් මාරු කර කර ඉන්නවනම් මෙතන කෙලින්ම ගිහිල්ලා ඒ කියන්නේ කැල්කියුලේට් කර කර මිලිමීටර්ස් කන්වර්ට් කරන්න ඕනේ නැහැ. මේකේ IPS එක සිලෙක්ට් කරන්න. ඉන්ච් එකයි පවුන්ඩ් එකයි සෙකන්ඩ් එක. සිලෙක්ට් කරලා ආයි ස්කෙච් එකට යන්න. edit sketch smart dimension යන්න. දැන් මම මේ ලයින් එක බටේ අඟල් දෙකේ බටයක් දානවා කියලා හිතන්න. දැන් මේකේ half වෙන්න එක. එතකොට මේක අඟල් එකක් වෙනවා. 1 inch වෙනවා. ඕකේ. ඒතර 1 inch දුරක් මේක හදාගන්න. ඊටු ටික තියෙන්නේ මේ මිලිමීටර්ස් වලින් හින්දා මම ඒක වෙනස් කරනවා මේ mmgs වලට. හරි දැන් අපි ස්කෙච් එක ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ දැන් කරන්න තියෙන්නේ රිවෝල්ව් කරන්න. ස්කෙච් එක ගන්න ෆීචර්ස් යන්න ඊට පස්සේ රිවෝල්ව්. අවටෝ හදා ගන්නවා රිවෝල්ව්. ඊපස්සේ ඕකේ බයි. හරි දැන් අපි බේසික් පාර්ට් එක හරි. හැබැයි මේකේ ඔයාලා දානවා equipment එකක් කියන්නේ එහෙම solid එකක් නෙමෙයි. මේක storage ටැංකියක්. ඒතකොට ඇතුළ හිස් වෙන්න ඕනේ. ඇතුළ හිස් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. එක්ක ඔයාලට මේක extrude cut කරගෙන ගිහිල්ලා කරන්නත් පුළුවන්. එච්චර දඟලන්න ඕනේ. මේක අපිට shell කියලා feature එකක් දීලා තියෙනවා. features එකේ shell කියන එක. shell කියන එක බන්න ඊට පස්සේ ඔයාගේ openings ටික select කරන්න. දැන් මෙතන උඩ opening එකක් තියෙනවා. මෙතන යට opening එකක් තියෙනවා. ඔය දෙකනේ මේකේ හැටියට තියෙන openings. කරලා ඕකේ ඔබන්න. එතකොට ගානට ඇතුළ හිස් විදියට මෙහෙම පේන්නේ බැලුවද? මේ පැත්තෙන් බැලුවනම් පේනවා. ඔයාලට ඒක දැන් වැහිලා තියෙනවා නම් මෙතන තියෙනවා section view කියලා. section view එක select කරාට පස්සේ ඔයාලට ඕන විදිහට මේ section එක වෙනස් කර කර බලන්න පුළුවන්. example එකක් කරලා වෙන්නම් මෙහෙම දාලා මම ඕකේ බලන්න. දැන් මේ ඇතුලේ තියෙන්නේ කොහමද කියලා ඔයාලට design එකේ idea එකක් ගන්න පුළුවන්. ඒක දැන් ආයි ඔයාලට තිබ්බ විදිහට හදා ගන්න ඕන නම් ආයි මේ section view button එක බලන්න. දැන් curve එකක් ඇවිල්ලා. අනිත් fillet එකක් දාන්න. දැන් අපි follow shape එක හදාගත්තා. දැන් මේකේ හැටියට යටින් බටයක් තියෙනවා. බට දෙකක් තියෙනවා. සයිඩ් එකෙත් බටයක් තියෙනවා. උඩ මෑන් හෝල් එකක්. මං යටින් බටේ ඉස්සෙල්ලා ඇඳගෙන යනවා. දේසි ටික ඉස්සෙල්ලා කරලා. ඒකට කරන්නේ මං ඕනනම් ඔයාලට ප්ලේන් එකක් මෙතන යටින් අරගෙන ස්කෙච් එක ඇඳලා එක්ස්ට්‍රූඩ් කරලා බටේ අඳින්නත් පුළුවන්. මං කරන්නම් මේකේ ෆේස් එක සිලෙක්ට් කරලා ෆේස් එකට සාපේක්ෂව බටේ ඇඳලා දාන්න. බටේ ස්කෙච් එක ඇඳලා එක්ස්ට්‍රූඩ් කරන පල්ලෙහාට. ස්කෙච් ගියා. මේ වගේ හෝල් එකක් ගන්න තියෙන්නේ. ඕන ඔයාලට බටේ වෙනස් කරගන්න පුළුවන් ඕන විදියට. දැන් මම මේක තියෙන ගාන දාන්න. ඒක අපිට ඩයිමන්ෂන් දීලා නැහැ. ගාන බටේ දාමු.
ෆීචර්ස් ගියා එක්ස්ට්‍රූඩ් කළා. එක්ස්ට්‍රූඩ් එක ඔයාලට මෙහෙම සයිඩ් එකෙන් බලලා පල්ලෙහාට අද ඩ්‍රැග් කරන්න පුළුවන්. හරි ගත්තා. ඒකේ නැත්තම් ඕනනම් මෙතන මේ දුර දෙන්න තියෙනවා. ඕකේ බා. හරි බටෙත් ඇඳලා. ඒකේ වටේට මේ යට තියෙනවා ෆ්ලාන්ජ් එක. ෆ්ලාන්ජස් ගැන ඉගෙන ගන්න ඉස්සරහට. මේකේ ෆ්ලාන්ජස් වලට එක එක තියෙනවා ඉතින් ඩයමීටර්ස් එක. අයව දාන්නේ නිකන් ඇඳලා පෙන්නන්න. ෆ්ලාන්ජ් එකක් දාන්න මම මේ ෆේස් එක ආයෙ සිලෙක්ට් කරනවා. ඒ කියන්නේ පයිප්ලයින් එකේ කෙලවර ඒ ෆේස් එකේ ස්කෙච් එකක් අඳිනවා ෆ්ලාන්ජ් එක. ආයි මේකටම ඕන නම් මෙහෙම සෝරි සර්කල් එකක් අඳින්න පුළුවන්. නැත්නම් ඔයාලට ඔෆ්සෙට් එක දාන්න පුළුවන්. මේ ස්කෙච් එක සිලෙක්ට් කරලා ඔෆ්සෙට් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේ හරි. මම ඩයිමෙන්ෂන් එක්සැක්ට්ලි දාන්නේ නැහැ. මම ඕන විදියට දාගත්තා ඊපස්සේ. මම පස්සේ කියන්න හරියටම මේ කොහොමද ලයිව් එක යූස් කරලා ෆ්ලාන්ජස් ගන්න කියලා. ඕකේ කරන්න. මෙච්චර දිගක් ඕන දෙන්දා පල්ලෙහා අඩු කරන්න. ඒක අනාවශ්‍යයි. ෆ්ලාන්ජ් එකේ ෂේප් එක ඇඳගත්තා. ඒ ෆ්ලාන්ජ් එක වටේ මේ ඇන තියෙනවා. දැන් මේකේ බැලුවොත් ඔයාලට පේන්නේ මේක ෆ්ලාන්ජ් එකක් තියෙනවා. වටේ මැද තියෙන්නේ ෆ්ලාන්ජ් එකේ එළියදී. මේ ෆ්ලාන්ජ් එකේ ඇන දාන්න ඕන. ඒ කියන්නේ දැන් එළියෙන් බටයක් සෙට් කරනවා නම් ඔය ෆ්ලාන්ජස් දෙක කනෙක්ට් කරලා තමයි මේ ඉක්විප්මන්ට් එක සෙට් කරන්නේ. එතකොට ඒකට ඇන දාන්න අපි හෝල්ස් හදා ගන්න ඕන. ඒකට කරන්නේ මේ එළියේ ෆේස් එක සිලෙක්ට් කරාම ඒක දැන් ඇන දාන්න ඕන. ඇන දාන්න උනාට අපි දන්නේ කොහොමද මේකේ ඇතුලේ මේ ඩයමීටර්ස් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ. ඒක පේන්නේ. ඒක බලා ගන්න මෙතන මම views display style වලට ගිහිල්ලා hidden lines visible කරගන්න. එතකොට පේනවා මේ outer line එක මෙතන තියෙන්නේ. මේ ඇතුලේ line එක. එතකොට මේ දෙක අතර තමයි ඇන තියෙන්න ඕන. එතකොට face එක select කරා. sketch ගියා. ඇන දාන්න අපි circle එකක් නේ සාමාන්‍ය circle ලගේනේ අඳින්නේ. ඒක නා circle එකක් දාන්නම් මෙතන. exact dimension නෙමෙයි වෙනස් වෙනවා. මං diameter එක දාන්නම් 6ක් වගේ. 6ක් දාන්න. දැන් ඔය වගේ වටේටම එන්න ඕනේ. ෆ්ලාන්ජ් එකේ. සාමාන්‍ය 4 ගුණාකාර වලින් තමයි යන්නේ. එතකොට මං හැම එකම අඳින්නේ නැහැ. දැන් අපි යූස් කරනවා මෙතන තියෙනවා circular sketch pattern. ඕනනම් මේකම ස්කෙච් එකේ පැටර්න් එක හදලා ඔයාලට එක්ස්ට්‍රූඩ් කට් කරන්න පුළුවන්. නැත්නම් මේක එක්ස්ට්‍රූඩ් කට් කරලා මේ ෆීචර් එකේ ගිහිල්ලා සර්කියුලර් පැටර්න් එකෙන් පැටර්න් එක අඳින්නත් පුළුවන්. මම දැනට කරන්නේ මේක ලේසි. දැන් ඒක සර්කියුලර් පැටර්න් එබුව ගමන් එයා සෙන්ටර් එක මෙතන සිලෙක්ට් කරගන්නවා. පේනවද දන්නේ නැහැ කහ පාටට තියෙනවා මේ එයා ප්‍රිවිව් එකක් පෙන්නනවා කොච්චර පොයින්ට්ස් ටිකක් එයා හදාගෙන තියෙනවා. පැටර්න්ස් ටික. ඒක වැඩි කරගන්න පුළුවන් මෙන්න මෙතන 4 කියලා තියෙන තැන වැඩි කරගන්න. 4 ගුණාකාරයෙන් මම 8ක් දානවා. 8ක් දාලා ඔක්කොම බලන්න. ඒකට ගන්නට පැටර්න් එක හදාගන්න. පැටර්න් එක හරි. දැන් අපිට ඕනේ මේක හෝල් එකක් විදිහට හදාගන්න. එක්ස්ට්‍රූඩ් කට් එකකට මම යූස් කරන්නේ. දැන් කොච්චර දුර යනවාද කියලා පේන්නේ නැති හින්දා මම view එක වෙනස් කරගන්නවා. අර ඉස්සෙල්ලා අපි දාපු දුරම යා ඔටෝ ගන්න හින්දා අවුලක් නැහැ. නැත්තම් ඔයාලට මේක යන්න පුළුවන් up to surface දාලා මේ surface select කර ගමන් එයා කට් කරගන්නවා එතෙන්ට. ඊපස්සේ ඕකේ බලන්න. දැන් බලා ගන්න පුළුවන් එයා කට් කරලා තියනවා ගන්නට ලස්සන. ඔන්න ඒ ඔක්කොම බලා ගන්න ඔයාලට මෙහෙම section view select කරලා මෙහෙම බලා ගන්න. හරි.
ආයි ඒක අයින් වෙන්න ඕන නම් කැන්සල් කරන්න. ඔය වගේම තමයි මේ බටෙත් ඇඳගන්න සයිඩ් එකේ තියෙන බටේ. ඒකට අපි ආයෙ ඇඳලා තියෙනවා. ඒකට අපි ප්ලේන් එක ගමු. රෙෆරන්ස් ප්ලේන් එකක් අරන් ඇඳලා රෙෆරන්ස් ප්ලේන් එක දැන් බොටම් එකේ කියන්නේ টপ ප්ලේන් එක සාපේක්ෂව තමයි රෙෆරන්ස් ප්ලේන් එක ඇඳින්න ඕනේ. টপ ප්ලේන් එක සිලෙක්ට් කරා ප්ලේන් යනවා රෙෆරන්ස් ජියෝමෙට්‍රි එකේ. ඊපස්සේ කොච්චර දුරකින්ද කියන එක අපි බලමු. සයිඩ් වීව් එකට දාගත්තේ මට ලේසි නැත්තම් ඇන්ගල් එක තියෙද්දි අපිට පේන්නේ නැහැ. දැන් මේක වැඩි කරාම යන්නේ උඩට. ඒ පැත්තෙන් නෙමෙයි හින්දා අපි යමු අනික් පැත්ත. ෆ්ලිප් ඔෆ්සෙට් තිබුණා හරි. මේ ගානටම ගන්නවා. අංජලිලා. හරි. ඊට පස්සේ ඕකේ ඔබ. දැන් අපි ප්ලේන් එක ක්‍රියේට් කරගත්තා. දැන් මේ ප්ලේන් එකේ ඉඳන් ඇඳලා බටේ ඇඳලා උඩට මම එක්ස්ට්‍රූඩ් කරලා දානවා. මේක ඉස්සෙල් නෝමල් කරගන්න. ඊට පස්සේ ස්කෙච් කියා වගේ බටේ දාන්න. මම මේ කියන්නේ ඉස්සෙල්ලා එළියේ අවුටර් මේ ඩයමීටර් එක ඇඳලා ඒක එක්ස්ට්‍රූඩ් කරලා ඉන්නවා. එක්ස්ට්‍රූඩ් කරන්න ඕනේ up to surface down. මේකට හරි. එක්ස්ට්‍රූඩ් කරා. දැන් කරන්නේ ඇතුළේ මේ පටයක් වගේ දාගන්න. ඒකට කරන්න මම මේ ප්ලේන් එකම සිලෙක්ට් කරලා මේ බටේ ඇතුලෙන් ස්කෙච් එකක් කරනවා සර්කල් එක. කරනවා වගේ දාමු. දාලා එක්ස්ට්‍රූඩ් කට් කරනවා. එක්ස්ට්‍රූඩ් කට්. ඒකත් up to surface දාලා ඒක දාගන්න පුළුවන්. හෝල් එක හැදුණා. හරිනේ. අර වගේ ෆ්ලාන්ජ් එකක් මේකටත් දාගන්න පුළුවන්. ආයෙ අඳින්න පුළුවන්. මේක පොඩ්ඩක් මේ සෙක්ෂන් view එක පෙන්නන්න. එන්න විදිය තමයි තියෙන්නේ. ආඩ මේ arrow එක ක්ලික් කරලා drag කරගෙන යන්න පුළුවන්. බලන්න පුළුවන් කොහොමද වෙනස් වෙන්නේ. හරිනේ. දැන් ඔය වගේම සයිඩ් එකෙත් තියෙනවා. ඒක නම් අඳින්න යන්න. අර වගේම තමයි අඳින්න තියෙන්නේ. ප්ලේන් එකක් හරියට ඔන්න එක්ස්ට්‍රූඩ් කරලා එක්ස්ට්‍රූඩ් කට් කරන්න පුළුවන්. නැත්තම් මේ සර්ෆේස් එකේ ඉඳන් එළියට දාන්න පුළුවන්. හරි. දැන් අපි බලමු උඩ පාර්ට් එක. දැන් යට බොටම් එක ඉවරයි. උඩ පාර්ට් එක බලද්දී දැන්
උඩ හොලෝ වෙලානේ තියෙන්නේ. හැබැයි උඩ මේ පියනක් තියෙනවා. පියනකින් වහලා තියෙන්නේ. ෆ්ලැට් හෙඩ් එකක් තියෙන. පියන් දෙකක් තියෙනවා. පියන් දෙකක් දාලා එන දාලා ගහන්න. එතකොට මේ උඩ පාර්ට් එකේ මෙන්න මේ සර්ෆේස් එකේ පොඩ්ඩක් එළියට එන පාර්ට් එකක් තියෙන්න ඕනේ. ඒකට මම කරන්නේ මෙතන නෑ මෙතන අපි ගමු টොප් ප්ලේන්. টොප් ප්ලේන් එකට පැරලල් නේ තියෙන්නේ. টොප් ප්ලේන් එකට රෙෆරන්ස් ප්ලේන් එකක් හද ගන්නවා උඩ. මෙච්චර දුරක් වුණා. මේ ගන්න ප්ලේන් එකක් ගමු. ඒකේ thickness එකක් දීලා නැහැ මේ. පියනේ කොච්චර thickness එකක් තියෙනවද? දැන් හිතලා දාමු. 600ක් මේ টොප් ප්ලේන් එකට සාපේක්ෂව 600ක් විසින් අරගත්තා ප්ලේන් එක. ඒක අපි ස්ට්‍රෙච් කරමු. මේ පියන නෙමෙයි අනිත් පාර්ට් එක. දැන් මේක අපිට හිතා ගන්න බෑ මේකේ අවුටර් ලයින් එක කොතනද ඉන්න ඩයමීටර් එක කොතනද කියලා. ඒක වෙනස් කරගන්න අර වගේම හෙල් නයිස් දාලා මේක වෙනස් කරන්න. මේ කඩේලින් පෙන්වන්නේ ඒක සොලිඩ් එකෙන් වැහිලා තියෙනවා. සොලිඩ් ලයින් වලින් තමයි අපිට බලා ගන්න පුළුවන් මේකේ අවුටර් ලයින් අවුටර් ඩයමීටර් එකයි ඉන්න ඩයමීටර් එක කොහොමද ඇදිලා තියෙන්නේ. මේක පේන අපිට එළිය දෙකක් තියෙනවා. දැන් තමයි අයිකට ඔෆ්සෙට් එකක් කරන්න. ඔෆ්සෙට් එක අනිත් ඊට ගන්න මේක තියෙන ඩයමීටර් එක 1860යි කියලා. ඒක දුන්නා හරි කෙලින්ම. ඊට 60. ෆීචර්ස් යනවා. දැන් උඩ තියෙන දේ අපිට පල්ලෙහාට එක්ස්පෝර්ට් කරලා මේ අර වැහෙන පාර්ට් එක දාගත්තා. එක්ස්පෝර්ට් කියා වෙන ඕනේ ස්පේස් එක වෙනස් කරනවා. අපිට up to surface ගිහින් මෙන්න මේ surface එක select කරගත්තා. හරි. දැන් ගන්න ටොටල් හදාගන්න. ඊපස්සේ ඕකේ බලන්න. හරි දැන් තියෙන්නේ පියන අඳින එක. පියන අඳින්න මෙන්න මේ surface එකත් එක්ක ඒකින්ද මම ඒක normal කරගන්න. sketch එකට යනවා ඊට පස්සේ entities ගන්න පුළුවන් වань අපි ඉගෙන ගත්තා නේද? දැන් මෙහෙම බලන්න පුළුවන්. කරගෙන export කරන්න. ඉතින් මේ සෙකන්ඩ්ස් ඒක වැහිලා තියෙනවා. ඇතුළ වැහිලා නැහැ. ඔයාලට ඒක බලන්න පුළුවන් section එකේ. ඕන විදිහට ඇතුළත මොනවද තියෙන්නේ කියලා බලා ගන්න. දැන් ඒ පාර්ට් එකත් ඇඳගෙන ඉවරයි.
දැන් තියෙන්නේ මෑන් හෝල් එකක් නෙමෙයි. මෑන් හෝල් එකේ අර වගේම තමයි සිලින්ඩර් පාර්ට් එකක් තියෙනවා. ආයේ පියනක් තියෙනවා. ආයේ හැන්ඩල් එකක්. ඒකත් මං අඳින්නම්. මේක টොප් එක නෝමල් කරගන්නවා. ස්කෙච් එක සර්කල් එකක් අඳලා මේකෙත් පියනේ මේ ඇන දාන හෝල්ස් තියෙනවා. අර වගේම ප්ලාන්ජ් එක ඇඳ වගේම අඳින්න තියෙන්නේ. මම අඳලා පෙන්නන්නම් ආයේ. වීව් එක වෙනස් කරගත්තා. එතකොට අපිට පේනවා හෙඩ්ලයින්ස් කොහෙද තියෙන්නේ කියලා. ඒකට ගියා මේ වගේ එකක් ගන්න. ඩයමීටර් 20ක් දෙන්නම්. සර්කල්ස් අඳින්න ඕනේ. පැටර්න් එක සර්කල් පැටර්න්. ඒ අපි ගමු. ඒක බ්‍රයිට්නස් වලින් ඉඳලා කහ පාට වැඩි වෙන්නේ නැහැ. 20ක් ගමු. මේ වගේ තමයි තියෙන්නේ. හරි. රිවිව් එක වෙලා පෙන්නන්න. ඊපස්සේ ඕකේ. features extrude cut අපේ surface වල මේක බලන්න. ඊට පස්සේ අගාන්ත preview එක පෙන්නනවා කැපෙන විදිය. ඊපස්සේ ඕකේ. හරිනේ. ඕකට ඇන ටිකක් දාන්න තියෙනවා ඊට පස්සේ. ඇන ටිකක් ඕන නම් ඩිසයින් කරන්න පුළුවන්. ඉච්චර දෙයක් කරන්න ඕනේ අපිට ලයිව් එකේ තියෙනවා යූස් කරන්න පුළුවන්. ඒක මම පස්සේ කියලා දෙන්නම්. දැන් අපිට මෑන් හෝල් එකක් තියෙනවා. මෑන් හෝල් එක මේකේ බිත්තියේ ගෑවෙන්න බෑ. ඒකින්ද මැද තියෙන්නේ. ඒකින්ද මම හෙඩ්ලයින්ස් කොහෙද තියෙන්නේ කියලා බලනවා. මේ ෆේස් එක සිලෙක්ට් කරා. ස්කෙච් ගියා. ඒක මේකට පැරලල්. concentric කරගන්න. ඒ කියන්නේ දැන් මේකේ ඩයමීටර් එක දීලා තියෙනවා 312යි. කියන outer diameter. outer diameter 312. ගත්තා. දැන් මම මේ ෆේස් එක ගැන සිලෙක්ට් කරේ ඇඳේ. හැබැයි මේක ඔයාට ඕනනම් කට් කරන්න පුළුවන් ඉනර් ඩයමීටර් එක ඇඳ. මම එහෙම ඇඳලා ඉන්නම්. ඒතර ලේසි. ඉනර් ඩයමීටර් මේ ඩයමීටර් thickness එක දීලා නැහැ. ගෙන්ද පාණ්ඩියා හිතලා දාන්න ඕන කියන 312ක් ඉන්න අපි 302ක් දාමු. 302. පස්සේ දැන් කරන්න ඕනේ කට් කරන්න ඕනේ. හෝල් එකක් තියෙන්න ඕනේ. කියන්නේ මෙතන හෝල් එකක් තියෙන මෑන් හෝල් එක. කට් කරන එක්ස්ට්‍රූඩ් කට් එක. එක්ස්ට්‍රූඩ් කට් කරුවට පස්සේ පල්ලෙහාට කොච්චර දාන්න ඕනේ කියලා පේන්නේ නැහැ. ඒකින්ද පොඩ්ඩක් සයිඩ් එකට ගියා. ඒක වෙනස් කරගත්තා. එහෙම ඕනෙත් නෑ ඕනනම් අපි සයිඩ් මේකෙන් ගියාම සෙක්ෂන් වීල්. සෙක්ෂන් එක හදාගත්තා. ඕකේ කරා. ස්කෙච් එක එක්ස්ට්‍රූඩ් කට් කරන්න. up to surface වල මේක ඕකේ කරාම එයා ගානට කපා ගන්න. සෙක්ෂන් වීල් එක අයින් කරාට පස්සේ ඕන බලාගත්තා. දැන් මේ outer diameter එක sorry inner diameter එක ඇන්දේ outer diameter එක ඇන්දේ. manhole එකේ diameter එක 312. Yeah.
ඒකේ උස දීලා තියෙනවා. උස කීයද? 160යි. ඊපස්සේ ඕකේ ගන්න තියෙනවා. අපි දැන් මෑන් හෝල් එක ඇඳලා ඉවරයි. මෑන් හෝල් එකේ සිලින්ඩර් පාර්ට් එක. පියනක් තියෙනවනේ. පියනකුයි හැන්ඩල් එකයි. පියන දින්න අර වගේ තමයි ඉස්සෙල්ලා. ඇඳ වගේ එහෙම. සර්ෆේස් මේ සර්ෆේස් නෝමල් කරගත්තා. ස්කෙච් ගියා එකට ස්කෙච් එක අඳින්න. ඒක ඩයමීටර් දියද 370යි කියලා. ඔන්න 10ක් ගන්න. සරාගෙන් පියන දාන්න තියෙනවා. පියන දැම්මා. දැන් ඒකේ වටේත් ඉතින් අර වගේ එන දාන්න හෝල්ස් හදන්න ඕනේ. ඒකත් අර වගේම තමයි ඒක දාන්න නේද? මං පෙන්නන්නම් දැන් හැන්ඩල් එක අඳින්නේ කොහොමද කියලා. හැන්ඩල් එක ගත්තොත් නිකන් පයිප් එකක් වගේ තියෙනවා. ඒකට ඔයාලට මතක් වෙන්න ඕනේ මොකද්ද යූස් කරන්න ඕනේ කියලා. කෙලින්ම අපිට ස්ට්‍රැප් කියන ෆීචර් එක යූස් කරන්න පුළුවන්. එතකොට ඒකට දැන් ගිහිල්ලා තියෙන්නේ මෙහෙම ෆ්‍රන්ට් සයිඩ් එක බලද්දි මෙහෙම තියෙන්නේ. ඒකින්ද අපි ෆ්‍රන්ට් ප්ලේන් එකේ අඳිමු. ෆ්‍රන්ට් ප්ලේන් එක සිලෙක්ට් කරලා normal to ගියා. ෆ්‍රන්ට් ප්ලේන් එකේ දැන් අඳින්න තියෙන ස්කෙච් එක. මේ හරියනේ තියෙන්නේ. මේකේ ඉස්සෙල්ලාම මම සෙන්ටර් ලයින් එකක් ඇඳ ගන්නවා. සෙන්ටර් ලයින් අඳින්න ලේසියට. ඔයාලට ඕන නැත්නම් අවුලක් නැහැ. ට්‍රැන්සැක්ට් ජියොමෙට්‍රි එක සෙන්ටර් ලයින් එක අඳ ගන්න. දැන් තියෙන්නේ නිකන් ඇඳගෙන යන්න පාත් එක. normal විදිහට ඇඳගෙන පාත් එක ඉඳන් පාත් එක ඇඳලා ඒකේ කර්ව්ස් දෙකක් තියෙන හින්දා ෆිලට් එක පාවිච්චි කරලා එතෙන්ටයි මෙතෙන්ටයි දානවා. මොනක් වන්නේ 27 ටික කරා. ඕන මේක මිඩල් එකට එන්න ඕන නම් එතන නිකන් එතෙන්ට 100ක් දාමු. මේ පොයින්ට් එකේ ඉඳන් සෙන්ටර් ලයින් එකට 100. ඕකේ. හරි. ඒ ටික හරි. අපිට තියෙන්නේ ස්වෙප්ට් එක යූස් කරන්න. ස්වෙප්ට් එකේ සර්කියුලර් ප්‍රොෆයිල් එකක් ඉතින් සර්කියුලර් ප්‍රොෆයිල් ලැබුවා. thickness එකක් ඕනේ නැහැනේ. ඒක ඕන වාට thickness නෙමෙයි thin feature එකක් ඕනේ නැහැ. thin feature දැම්මොත් තමයි ඇතුළේ මේ බටේ වගේ හිස් වෙන්නේ. thickness එක දීලා තියෙනවා 10යි කියලා. ඔන්න වැඩි කරගන්න පුළුවන්. ඊපස්සේ ඕකේ වන්සි. view එක ගමු. හරි. එහෙම තමයි equipment එකක් ඩිසයින් කරන්න තියෙන්නේ. ඔයාලට semesters sorry mute කරන්න.
කිව්වා දැන් ඔය වගේ සිම්පල් එකක් කරන්න බලන්න මේ මොඩියුල් එකේද මේ ලොකු කම්ප්ලිකේටඩ් දේවල් නම් කරන්න යන්න එපා. එච්චර ලොකු දෙයක් නෑ ඉතින්. දැන් අපි ඒකේ මේ මොකද්ද ඩිසයින් එක ඇඳලා ඉවරයි. එහෙම තිබ්බට මදි. ඔයාලට මැටීරියල් එකක් දාන්න කියලාත් කියනවා. දැන් මම මේක අයින් කරගන්න මේ කෝඩ් එක. මැටීරියල් එකක් දාන්න කිව්වහම කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා මැටීරියල් ස්පෙસિෆයි කියලා එකක්. මැටීරියල් not specified කියලා තියෙනවා. ඉතින් අපි මුකුත් මැටීරියල් එකක් දාලා නැහැ. මැටීරියල් එකක් දාන්න ඕන නම් මැටීරියල් එක ඔන්න රයිට් ක්ලික් කරන්න. එතකොට තියෙනවා edit materials කියලා. නැත්තම් මෙතන කෙලින්ම තියෙනවා දාන්න වට cast alloy steel දාන්න පුළුවන්. copper දාන්න පුළුවන්, nickel පුළුවන්. නැත්තම් වට edit material ගිහිල්ලා මේ මෙතන තියෙන ඕන එක. steel වලට අදාළ මේ numbers තියෙන එක කියලා. අපි සාමාන්‍යයෙන් මේ equipment එකක් design කරද්දී මෙන්න මේ AISI 304 එක ගන්නවා steel වල. නැත්තම් 316 එක ගන්නවා. ඔය දෙක තමයි වැඩියෙන්ම use කරන්නේ. ඔය වගේ එකක් දාන්න පුළුවන්. නැත්තම් මේ වගේ plastics දාන්න පුළුවන්, sinks පුළුවන්. ඕනේ මම නිකන් මේක 304 එක දාලා පෙන්නනවා. මේක select කරලා apply කරන්න තියෙනවා. close කරන්න. දැන් material එක add වෙලා තියෙනවා. ඔයගොල්ලෝ visual පොඩ්ඩක් පේන්න ඕන නම් මේක දාන්න. ඉතින් මම තමයි material එකක් දාන්නේ equipment එකට. හරි. ඒ ටික හරි. දැන් බලමු මේකෙන් අපි කොහොමද drawing එක ඇඳගන්නේ කියලා. 2D drawing එක. මම මේක ඉස්සෙල්ලා save කරලා ඉන්නවා. save. හරි. දැන් 2D drawing එක ඇඳගන්න ඕන නම් AutoCAD වල තියෙන ඒ වගේ ඇඳගන්න ඕන නම් ඔයා ඉස්සෙල්ලාම මේ file එකේ තියෙනවා make a drawing from part කියලා. ඒ කියන්නේ මේ part එකෙන් drawing එකක් අඳින්න. ඒක select කරන්න. ඒක select කරාට පස්සේ මෙහෙම window එකක් එනවා. ඒකේ වට sheet format එක වෙනස් කරගන්න පුළුවන්. standard sheet තියෙනවා නැත්නම් custom sheet එකක් දාගන්න පුළුවන්. සාමාන්‍ය A4 වගේ දාන්න A4 එකක්. මේ JIS කියන්නේ standards තියෙන්නේ. DIN JIS ANSI එකක් තියෙනවා. ANSI එක දාමු. අපි ANSI තමයි සම්පාදිත කරන්නේ. ANSI හරි IS. ඊට ඒක ඕකේ කරමු. එතකොට මේ වගේ ටෙම්ප්ලේට් එකක් ඇඳෙනවා. ඔයාලට මේ ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න පුළුවන්. මෙතන තියෙනවා sheet format කියලා. sheet format ගියාට පස්සේ එතන edit sheet format කියලා එකක්. edit sheet format ගියාට පස්සේ මෙන්න මේ මැද තියෙන ඒවා ඔක්කොම delete කරන්න පුළුවන්, edit කරන්න පුළුවන්. ඔයාගේ නම දාන්න පුළුවන්. ඊට පස්සේ මේකේ වාගේ and the equipment එක නම දාන්න පුළුවන්. ඔය තමයි title එක. number එක material එක මොකක්ද කියලා දාත හැකි. ඔය කොහොම තමයි මේ edit කරන්නේ මේ sheet එක. sheet එක edit කරලා ඉවරට පස්සේ අනියක් දාන්න title එක මොකක් හරි equipment කියලා දාමු. okay okay ඕනේ නේද? ඒක edit කරාට පස්සේ මේකේ ඕන lines delete කරන්න පුළුවන්. ඔයාලට ඕන නැති ඒවා තියෙනවා. lines ඕන delete කරන්න. මේ table එක උනා delete කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. ඒකෙන් අයින් වෙනවා. ඒකේ බම අයින් වෙනවා. හරි. දැන් අපිට ඕනේ equipment එක අරගෙන ඒකේ 2D drawing එක අඳින්න. ඒකට කියන්නේ drawing කියලා එකක්. කෙලින්ම ඕන standard tree views වලට යන්න පුළුවන්. standard එකේ තියෙන්නේ top එකයි front එකයි ISO එක. මේ තුන තමයි standard tree views කියන්නේ. අපි යමු මේකට නැත්තම් මේ sheet format select කරාට පස්සේ මෙතන right side එකේ එනවා pane එක.
සෝරි පැනල් එකක් කරනවා. ඒකේ ෆ්‍රන්ට් එක වෙනම බොටම් ඒවා සිලෙක්ට් කරලා තියෙනවා. ඔන්න ඔයාලට ඒක ඩ්‍රැග් කරලා මෙහෙම ඩ්‍රොප් කරන්න පුළුවන්. මම ෆ්‍රන්ට් එක ඩ්‍රැග් ඩ්‍රොප් කරලා පෙන්නන්නම්. එතකොට මෙහෙම එකක් එනවා. එතකොට ආයි සිලෙක්ට් කරන්නේ නැතුව මෙහෙම රයිට් පැත්තට අදින්න ඕනේ නැහැ. නිකන් කර්සර් එක ගෙනිච්චට පස්සේ මෙහෙම එකක් වෙනවා. ඒ තියෙන රයිට් සයිඩ් එකේ view එක. රයිට් view එක. ඔන්න ඔයාලට ඒක ඕන නම් ඒක සිලෙක්ට් කරන්න. ආයි උඩට ගොන්න නම් টොප් එක ගත්තා. ISO එක එහෙම ඇන්ගල් එකකින් ගත්තා. ඒක කැන්සල් කරනවා නම් ESC බලන්න. ESC එකම ඔක්කොමයි. හැබැයි දැන් මේ ඔක්කොම එක මේකකට පේරන්ට් වෙලා තියෙනවා. පේරන්ට් වෙලා කියන්නේ දැන් මේ ෆ්‍රන්ට් එකනේ අපි ඉස්සෙල්ලා දැම්මේ. ෆ්‍රන්ට් එක වෙනස් කරද්දී පොසිෂන් එක වෙනස් කරද්දී අනිත් අර පේරන්ට් එකට බැඳුන මේ ඔය චයිල්ඩ්ලා කියලා කියන්නේ එයාලත් වෙනස් වෙනවා. ඒක වෙනස් කරන්නේ නැතිව මේක වෙනස් කරන්න ඕන නම් මේ චයිල්ඩ්ලාට ගිහිල්ලා රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් ඔබලා alignment කියලා එකක් තියෙනවා. alignment එකේ break alignment කරන්න. break alignment කරාට පස්සේ ඔයාලට ඕන විදිහට මේක වෙනස් කරන්න පුළුවන්. මේක වෙනස් කරන්න පුළුවන්. මේක රයිට් එක වෙනස් වුණේ මේක තාම පේරන්ට් වෙලා හිටියේ. හරි. ඒකත් ඕනේ නැත්නම් රයිට් ක්ලික් කරලා alignment ගියා break alignment. ඔයාලට freely ඕන විදිහට වෙනස් කරගත්තා. ඕකේ. ඊට පස්සේ දැන් මේක යටින් ඔයාලට front view right view top view කියලා දාගන්න ඕන නම් ඒ ඔයාලට අදාළ view එක select කරන්න. select කරලා double click කරන්න. sorry right click කරුවට පස්සේ තියෙනවා add view label කියලා. එතකොට automatically මෙතන යට එනවා මේ කොටුව. ඒ කොටුවට ඕන එකක් ලියත හැකියි. දැන් මේක front view එක. front view කියලා ලියන්න. ඔන්න ඔයාලට මේක scale එක වෙනස් කරන්න පුළුවන්. මේක select කරලා මෙතන තියෙනවා මේ display style එක වෙනස් කරන්න පුළුවන්. material එකත් එක්ක දානවද මෙහෙම දානවද නැත්තම් මේ නිකන් edge ටික විතර line inner lines නැතුව පේනවා. ඒක ඔයාලට මෙතන වෙනස් කරන්න පුළුවන්. ස්කේල් එක වෙනස් කරන්න පුළුවන්. මෙතන ස්කේල් කියලා එකක් තියෙනවා. දැන් sheet scale එකට තමයි මේක හැදිලා තියෙන්නේ. නැත්තම් use custom scale select කරලා දැන් 150 නේ තියෙන්නේ. 120 දාලා මේක ලොකු කරගත්තා. නැත්තම් 1 to 100 දාලා පොඩි කරන්න පුළුවන්. දැන් මේ ඔක්කොම parent වෙලා තියෙන හින්දා තමයි මේ එකම scale එකට හැදෙන්නේ. මම මේ top එක parent එක අයින් කරන්නම්. මේක select කරා. මේක දැන් use parent scale නේ තියෙන්නේ. use custom scale දාලා වෙනස් කරමු. එතකොට ඒක විතර වෙනස් වෙනවා. ඔයාගේ වෙනස් කරගත්ත හැකි ඔයාට ස්කේල් එක ඕන විදිහට. ඔය ටික තමයි මේකේ තියෙන්නේ. සාමාන්‍ය ISO එක ඔයා මේ මැටීරියල් එකත් එක්ක දාන්න ස්ටෑන්ඩඩ් එකේ එහෙම ඉතින්. parent style එක use කරන්නේ නැත්නම් මේ ටික් එක අයින් කරන්න. අයින් කරලා ඒක දාන්න. හරි. දැන් අපිට ඕකේ ඕනේ කියලා හිතන්නකො section view එක. يعني මේක ඇතුලේ view එකක් ගන්න ඕනේ. මේ front view එක right view top view ISO view විතරනේ අපිට ඕනේ section view එකක් ගන්න. section view ගන්න මේක drawing එකේම තියෙනවා section view කියලා. ඒක මෙහෙම section view select කරලා කොතනින්ද section එක කඩන්න ඕනේ කියලා select කරලා click කරන්න. click කරාට පස්සේ okay ඔබන්න තියෙනවා. okay ඊට පස්සේ එහෙම එකක් එනවා. ඒක ඔයාලට cursor එකේ හැම එහා කරලා ඕන විදිහට තියතේ. ඒකේ ඔටෝ නම වැටෙනවා. නම වෙනස් කරන්න ඕන නම් ඒක double click කරලා ආයි වෙනස් කරන්න පුළුවන් අර වගේ. ඒක තමයි drawing එකේ mainly තියෙන්නේ. තව dimension දාන එක තියෙනවා. ඒකත් දාලා පෙන්නන්න. මේකේ AA කියලා වැටිලා තියෙනවනේ.
ඒක තමයි සෙක්ෂන් එක. දැන් මේකේ වැටෙන්නේ සෙක්ෂන් AA කියලා. A to A එක. හරි. ඇනිමේෂන් බලද්දී මේකේ තියෙනවා annotation කියලා. annotation ගිහලා smart dimension දාන්න. පාට ඕන විදිහට මෙතන diameter එක ඕන නම් එහෙමයි. මේකේ දුර මෙච්චරක් ඕන නම් එයා දාන්න. ඔය විදිහට දාන්න දෙනවා. ඔය වගේ තමයි දාන්න තියෙන්නේ drawing එක. drawing එකේ තව sheets තියෙනවා. දැන් මේ sheet එකේ තියෙන්නේ අපිට මේ අපි ඇන්ද 3D model එකේ dimension කොහොමද වෙනස් වෙලා තියෙන්නේ structure කොහොමද කියලා බලා ගන්න. ඊට අමතරව සාමාන්‍යයෙන් මේ අපි use කරනවා තව table එක තව sheet එකක් bill of materials කියලා. ඒකත් use කරනවා. තව legend එකක් use කරනවා. legend එකක් තියෙන්න ඕනේ මොකද දැන් අපි අඳින equipment එකේ තියෙන parts එහෙම කට්ටිය කියන්නේ බලන එක්කෙනා දන්නේ නැහැනේ. එතකොට අපි යාට කියලා තියෙන්න ඕනේ මේකෙන් කියවෙන්නේ මෙන්න මේ පාර්ට් එකේ නම කියලා. ඒක මම මේකේ පෙන්වන්න මම ඇඳපු එකක් පෙන්වන්න. ක්‍රොස් කරමු. සේව් කරලා. දැන් මෙයා සේව් වෙන්නේ මේ drawing එකක් විදිහට DRW විදිහට. හරි. අර ඉස්සෙල් එක සේව් වෙන අපේ පාර්ට් එකක් විදිහට. කරලා ඉන්නා මම අලුත් එකක් දාන්න. අයන් දෙකක් පෙන්වන්න. මේ මම ඇඳ equipment එක මේ බයින්ඩර් මෙච්චර ලොකු දෙයක් නම් කරන්න ඉස්සල් ලැබ් එකේ. ලැබ් එකේ equipment එක මෙච්චර complicated වෙන්න ඕනේ නැහැ. simple එකක් ඇඳන ඇත්තටම. අර මං කිව්වා වගේ ISO එක තියෙනවා. material එකත් එක්ක ඊට පස්සේ ඒකේ නම දාලා තියෙනවා. අනිත් ටික තමයි අපි dimension නම් කරන්නේ. ISO එකේදී dimension mark කරන්නේ. අනිත් set එකේ තමයි dimension දාන්නේ. ඒක මම section එකක් දාලා තියෙනවා. මොකද ඇතුලේ parts ටිකක් තිබ්බා. ඒකින්ද section එකක් දාලා තියෙනවා. දැන් මෙන්න මේ table එකේ ඔයාට ඕන විදිහට මේ වෙනස් කරගත්ත හැකියි. දැන් කලින් එකේ මේවා තිබ්බනේ එක එක ඒවා දාන්න. දැන් මම මේකේ material එක වෙනස් කරලා තියෙනවා. scale එක දාලා තියෙනවා. මේ ටික නයින් කරලා දැන් title එක දාලා තියෙනවා. මේ නම නිකන් දාලා තියෙනවා. මේවත් ඕන නැති ඒවා අයින් කරන්න පුළුවන්. ඔයාට ඕන විදිහට වෙනස් කරගන්න. වගේ තමයි. ඔහොම තමයි drawing එකේ අඳගන්නේ. ඊට පස්සේ තව sheet එකක් මම කියවනේ ඕන කියලා. bill of material. bill of material කියන්නේ මේක. මේකම මේ මැටීරියල් වෙනුවට quantity කියලා තමයි සාමාන්‍යයෙන් එන්නේ. ඔයාට ඉතින් මැටීරියල් එක දාන්න පුළුවන්. ඔයා මේකේ සයින් කරලා තියෙන මැටීරියල් එක අනුව වෙනස් වෙනවා නම් ඒක දාන්න අවුල. ඒක ගන්න මෙහෙමයි. දැන් මේ sheet 1 එකේනේ අපි ඉන්නේ මෙතන යට bottom එකේ. මෙන්න මෙතන තියෙනවා add sheet කියන එක. add sheet ඔබලා මේ ටික ඔයාට ඕන අයින් කරත හැකි. add sheet ඔබලා අලුත් sheet එකක් ගන්න පුළුවන්. ඒ තමයි මේ sheet 2 sheet 3 අරන් දෙන්නේ. ඊට පස්සේ මේ table එක ගන්න විදියක් තියෙනවා. ඒකට ඔයාලා right click ඔබලා නිකන් ඕන තැන right click ඔබලා මෙතන tables කියලා එකක් තියෙනවා. tables එකේ bill of materials එක ගුණා හරි. ඒකම තියෙනවා මෙතන උඩ annotation එක ගියාට පස්සේ මෙන්න මෙතන උඩ tables කියලා එකක් තියෙනවා. ඒකේ bill of material එක්වම මෙන්න මෙතන table එකක් එනවා. template වෙනම තියනවා නම් ඔයා මේ තරුව ඔබුවට පස්සේ මේ template මෙතන load වෙනවා. ඔයාලා දාලා template එක තියෙනවා ඒක select කරලා open කරන්න. එතකොට ගානට ඒ template එක හැදිලා එනවා. නැත්තම් ස්ටෑන්ඩඩ් ටෙම්ප්ලේට් එක තියෙනවා. ඒක නම් ඕනේ. ඔයා ඕකේ ඔබ.
ඕකේ ගුවට පස්සේ මෙන්න මෙහෙම ටේබල් එකක් එනවා. ඔයාට ඕන තැනක ගිහිල්ලා නිකන් තියන්න තියෙන්නේ. දැන් මම මේක මේ පාර්ට්ස් 5ක් එකතු කරලා ඇසෙම්බලි එකක් විදිහට හදලා තියෙන්නේ. ඒකින්ද එයා ඔටෝ පාර්ට්ස් ටික නම් කරගන්නවා. ක්වොන්ටිටි කොච්චරක් තියනවද කියලා ආයි නම් කරගන්න. එයා ඔටෝ හදාගන්න. ඔයාට ඉතින් මේක එඩිට් කරන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එක මොකද්ද ඒවා වෙනස් කරතේ. ඒ වගේ තමයි මැටීරියල් එක මම ක්වොන්ටිටි වෙනකොට මම මැටීරියල් කියලා දාලා මේ ටික වෙනස් කරලා තියෙනවා. ඊට පස්සේ තව ෂීට් එකක් තියෙනවා මම කිව්වා ලෙජන්ඩ් එක දාන්න ඕනේ. ලෙජන්ඩ් එක දාන්නේ මෙන්න එහෙම. මේ ටික නම් නිකන් අර ප්‍රොජෙක්ටඩ් view ගිහිල්ලා ඔයාලා ගත්ත හැකි ඕන ටික. ෂීට් එකට ගියා. මේක අරන් අර වගේ ඉස්සෙල්ලා ගත්තා වගේ නිකන් දාන්න තියෙන දාලා සෙක්ෂන් ටික කඩලා පෙන්වන්න තියෙන ඇක්චුලි මොනවද තියෙන්නේ. තමන් අර ලොකු දේවල් ටිකක් තියෙන හින්දා එක එක නම් කරලා තියෙන්නේ. මේ රවුන්ඩ් වලට කියන්නේ බැලුන්ස් කියලා. බැලුන්ස් වලින් තමයි සාමාන්‍යයෙන් අපි නම් කරන්නේ මේ ඩ්‍රෝවිං එක. නම් කරලා ඒ නම්බර් එක දානවා මෙන්න මෙතන ටේබල් එකට. මේ නිකන් ජෙනරල් ටේබල් එකක් අරන් තියෙන්නේ. ඒ ටේබල් එක ගන්නෙත් අර වගේම ඇනොටේෂන් ගිහිල්ලා ටේබල් යන්න පුළුවන්. නැත්නම් රයිට් ක්ලික් කරලා ටේබල්ස් වල තියෙනවා ජෙනරල් ටේබල් කියලා. ඒක ඔබලා ඕකේ ඔබ. එතන අහනවා මේ කොච්චර රෝස් ටිකක් කොලම්ස් ටිකක් දාන්න ඕනද කියලා. ඒකට අදාළව ඔයාගේ ඇඳිලා එනවා ගන්න. ඕන තැනකින් මේක දාන්න තියෙන්නේ. ඊට පස්සේ එතන මොනවාද headers මොනවද දානවා. එමන් නම් ටික දාලා කියන යනවා තියෙන්නේ. ඔහොම තමයි මේ ඩ්‍රෝවිං එකක් අඳින්නේ අපේ 3D මොඩල් එකට. මෙච්චර දෙයක් කරනවා ඉන්ඩස්ට්‍රි ස්කේල් එකේ සාමාන්‍ය මේ වගේ වෙන්නේ. සාමාන්‍ය අංගවත් දැනන් තියෙන්න ඕනේ නැත්තම් ඒ කියන්නේ දැන් බිල් ඔෆ් මැටීරියල් එක නැත්තම් අර මැටීරියල්ස් කියන කට්ටියට පොඩ්ඩක් ප්‍රශ්න එනවා ඩිසයින් එක හදලා. ඒ කොස්ට් එක එස්ටිමේට් කරන්නත් ඕනේ. ඒකින්ද බිල් ඔෆ් මැටීරියල් ඕනේ. ඊට පස්සේ ලෙජන්ඩ් එක ඕනේ මේ පාර්ට් එක මොකද්ද මේ පාර්ට් එක මොකද්ද කියලා දැනගන්න. ඔය ටික තමයි ඩ්‍රෝවිං එකේ දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ මම පෙන්නන්නම් මේකම ඇන්ද මේ මේක යූස් කරලා පෙන්නන්න ඇසෙම්බලි එක කොහොමද කරන්නේ කියලා. ඇසෙම්බලි එකට යන්න මේ ක්ලෝස් කරන්න. ෆයිල් ගියා නිව් ගියා ඇසෙම්බලි සිලෙක්ට් කරා. ඇසෙම්බලි කියන්නේ අපි පාර්ට්ස් ගොඩක් ඡන්ද ඒවා ඔක්කොම එකට එකතු කරන්න දැන්. දැන් කාර් එකක් ගත්තොත් ටයර් එක වින්ඩ් ස්ක්‍රීන් එක ගත්තොත් ඒ ඔක්කොම කාර් එක හදන තැන තමයි ඇසෙම්බලි කියන්නේ. දැන් ඒක අපි ඇසෙම්බලි සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මෙහෙම වින්ඩෝ එකක් එනවා ඕපන් කරන්න කියලා. ඔයා මුකුත් ඇඳලා නැත්තම් මුකුත් නැහැ. දැන් අපේ පාර්ට්ස් තියෙනවා එතන ඉම්පිලර් පම්ප් මෙෂ් වෝල්ට් එක කියලා එකක් තියෙනවා. ඒ ටික දැන් මේකේ කොටුවක් තියෙනවා නිල් පාට. ඒවා තමයි ඇසෙම්බලි. ඇසෙම්බලි ඩොකියුමන්ට් තමයි එහෙම තියෙන්නේ. නිකන් කහ පාට තියෙන්නේ පාර්ට්ස්. දැන් මම මේ පාර්ට්ස් තුන සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ පාර්ට්ස් තුන සිලෙක්ට් කරා ඕපන් කරා. ඕපන් කරාම පළවෙනි පාර්ට් එක මෙහෙම එනවා. ඕන දැනග ඔයා තියාගන්න. ඒක ක්ලික් කරාට පස්සේ එතන ඒක තියෙනවා. මේකත් ඕන දැනීම තියාගන්න. මේකත් ඕන දැනීම තියාගන්න. දැන් මේක කරන්නේ අපි මේ ටික එක එකට කනෙක්ට් කරගන්න. මේ කනෙක්ට් කරන එකට කියනවා අපි මේට් කරනවා කියලා. මේට් කරන එකට යන්න ඇසෙම්බලි ගියා. තියෙන ඇසෙම්බලි එක. ඊට ඔක තියෙනවා මේට් කියලා එක. එන්න මෙතන කියලා තියෙනවා මේට් කියලා. මේට් සිලෙක්ට් කරලා දැන් මේක පම්ප් එකක් නේ. පම්ප් එකක් තියෙන්නේ. පම්ප් එකේ දැන් මේක තමයි වෝල්ට් එක. වෝල්ට් එක ඇක්චුලි මේ ඉම්පෙලර් එක තියෙනවා. ඒකට ඉම්පෙලර් පාර්ට් එකේ මේ වෝල්ට් එක ඇක්චුලි තියෙනවා.
මේ බටේ සෙට් වෙන්න ඕනේ මෙන්න මෙතන මේක හරහා යන විදිහට බටේ සෙට් වෙන්න. මම මේට් කියන ඔප්ෂන් එක යූස් කරලා මෙන්න මේ බටේ සිලෙක්ට් කරනවා. ඒ බටේ තියෙන්න ඕනේ මෙන්න මේ සිලින්ඩ්‍රික් පාර්ට් එකත් එක්ක කනෙක්ට් වෙලා. දැන් ඒක සිලෙක්ට් කරා ආයි කනෙක්ට් වෙන සිලින්ඩ්‍රික් පාර්ට් එක සිලෙක්ට් කරනවා. එතකොට එයා ගන්නට ඔටෝ හදා ගන්නවා මෙහෙම එන්න ඕනේ කියලා. මේකේ කොන්සෙන්ට්‍රික් වෙන්න ඕනේ. ඒකෙන්ද ඒක හරි. ඊටසේ ඕකේ බා. අපිට පේනවා ගන්නට ලස්සනට ඇතුලෙන් යනවා. හරි. හැබැයි දැන් මේ ඉම්පිලර් පාර්ට් එක මේක ඇතුලේ තියෙන්න ඕනේ. ඇතුලේ මෙන්න මේ ෆේස් එක ගත්තොත් ඉම්පිලර් එකේ මෙන්න මේ ෆේස් එකට කනෙක්ට් වෙනවා. ඒක සිලෙක්ට් කරන්න. ගන්නට ඇතුලට දාගන්න. ඊටසේ ඕකේ බා. හරි දැන් ඉම්පිලර් එක ඇතුලේ දාගත්තා. ඒක හරි. දැන් තියෙන මෙන්න මේ මෙෂ් එකකින් වහන්න ඕනේ. දැන් මේක හැටියට ෆ්ලෝ එක මේ පැත්තෙන් ඇවිල්ලා මේ යටින් ඇවිල්ලා උඩින් යන සීන් එකක් තියෙන්නේ. වැඩි හිතන්න එපා. මේ මෙෂ් එක දාන්න ඕනේ මේ යටට. අනේ අය ටිකක් ඩිසයින් කරලා තියෙනවා. ඒවා නම් ඩිසයින් කරන්න ඕන නේද? ඒක කරන්නේ දැන් අපි දන්නවා මෙන්න මේ ස්පේස් එක ගත්තා. මම මේට් එක අයින් කරන්න පොඩ්ඩක්. මෙන්න මේ ෆේස් එක ගත්තොත් ඔය ෆේස් එක එකයි මෙන්න මේ ෆේස් එකයි කනෙක්ට් වෙලා තියෙනවා. අපි ඒක ඉස්සෙල්ලා කරලා මේට් එක ගියා. මේ ෆේස් එක සිලෙක්ට් කරා. ඊට පස්සේ මේ ෆේස් එක සිලෙක්ට් කරා. එයා ගන්නට මේ පැරලල් විදිහට හදාගත්තා. හැබැයි අර කනෙක්ෂන් එක ආවේ නැහැ. මේක ළඟ විදිහට තියෙ එකම ප්ලේන් එකේ තියෙන දැන්. ඊට පස්සේ ඕකේ කරන්න. තව අපි රිලේෂන්ෂිප් එකක් බලා ගන්නවා. එතකොට මෙන්න මේ පාර්ට් එක අපි ගමු. ඒ පාර්ට් එක තියෙන්න ඕනේ. මෙන්න මේකත් එක්ක කනෙක්ට් වෙලා. හරි. දැන් එයා හදාගත්ත ගන්නට ඔක්කොම මේ කව වෙලා තියෙන එක. හරි. ඊට පස්සේ ඕකේ ඔබ. කොහොම තමයි මේට් එක කරන්නේ. රිලේෂන්ෂිප්ස් ඒ කියන්නේ පාර්ට්ස් වලට රිලේෂන්ෂිප්ස් දාන එක තමයි මේ ඇසෙම්බලි එකේ වෙන්නේ. අපි අර ස්කෙච් එකේ රිලේෂන්ෂිප්ස් දැම්මේ මේ මොනවද? පැරලල්ද මොනවද ඊට පස්සේ හොරිසොන්ටල්ද වර්ටිකල්ද ඒ වගේම තමයි මේකේ පාර්ට්ස් වල රිලේෂන්ෂිප්ස් දාන්නේ මේට් එක. අන්න මේට් ඔප්ෂන් එක ගන්න. ඇසෙම්බලි කරන්නේ එහෙම. ඇසෙම්බලි එකේ බේසිකලි වෙන්නේ ඕක. පස්සේ තව දැන් මේක තව කොම්පොනන්ට්ස් දාන්න ඕන නම් ඇසෙම්බලි ගිහිල්ලා මෙතන තියෙනවා ඉන්සර්ට් කොම්පොනන්ට්ස් කියලා. ඒක එව්වට පස්සේ මෙහෙම ආයි වින්ඩෝ එකක් එනවා. වාට ඕන විදිහට දාන්න පුළුවන්. ඕනනම් ටැංක් 4 එක දාමු. ටැංක් 4 එක දැම්මත් ඕපන් කරන්න. කොතනින්ද තියන්න ඕන කියලා එනවා. ඕන දැන් තියක්. ඒක ඊට පස්සේ මේට් කරන්න ඕන නම් ඒව දාන්න. මම තමයි ඔක කරන්න තියෙන්නේ. ඊට මේකේ ආන්න අපිට යූස් කරනවා මේ ලීනියර් කොම්පොනන්ට් කියන පැටර්න් එක. අර වගේම තමයි ස්කෙච් එකේ අපි කරේ ඒ වගේ පැටර්න් සැලෙන එක කරන්නේ. ඒකට මම මේක ගන්නවා මේ ටික. ලීනියර් කොම්පොනන්ට් ගන්න. දැන් මේක අහනවා මොකද්ද පොඩ්ඩක් මොකද්ද ඩිරෙක්ෂන් එක කියන්නේ. පැටර්න් ඩිරෙක්ෂන් එක ඉස්සෙල්ලා දෙන්න. මම දෙන්නම් මේකේ ටැංක් එකේ මෙන්න මේ එජ් එක ඔස්සේ යන්න ඕනේ කියලා. ඒ ඩිරෙක්ෂන් එක. හරි. ඊට පස්සේ ඩිරෙක්ෂන් 2 එකක් ඕන එකක් දෙන්න. නැත්නම් components to pattern select කරලා මම මේ තුනම select කරන්නම් අපි ගන්න. එතකොට ඒක select කරලා පස්සේ මෙතන වැටෙනවා. select කරලා එතකොට මේක ගිහිල්ලා select identical components හරි මොකක් හරි දාන්න පුළුවන්. select කරලා හරි බලන්න. දැනට එකයි නේද දාලා තියෙන්නේ. ඕනනම් වැඩි කරන්න මේ preview එක වලට පෙන්නනවා මේ විදිහට.
ඔය විදිහට තමයි පැටර්න් එක ගන්න. ඕක ඔය නිකන් ඇනදාච්චි වගේ යූස් කරනවා අපිට. මේ වගේ එක කරනවා යූස් වෙන්නේ. දාදී ඇන එක සමාන දුර වලින් තියෙනවා නම් ඔයාලට මේ ආය ඇන පාර්ට්ස් ඇඩ් කර කර ඉන්න ඕනේ නැහැ. කෙලින්ම linear component patterns හරි circular patterns හරි දාලා ගන්න. ඒක තියෙන තව ගන්න ලස්සනට. ඔය තමයි assembly කියන්නේ. තියෙන assembly එක. ඕනනම් මෙතන ෆොටෝස් ගන්න පුළුවන් මේ image capture තියෙන උඩ අන් පැත්තේ දැන් record video එක තියෙනවා. මෙතනක් තියෙනවා take snapshot කියලා. ඔය තමයි mainly බලා ගන්න අනිත් එක සාමාන්‍ය අර features වල අපි කතා කරේ reference කියලා දාන්නේ. sketch එකක් තියෙනවා ඒක ලොකුවට ඕනේ. ඔය තමයි assembly එකේ තියෙන්නේ. අපි බලමු එහෙනම් අන්තිමට කොහොමද library එකක් use කරලා එන දාන්නේ flanges යන්නේ එරිවා සේව් කරන්නේ ෆයිල් එකක් assembly එකක් මොනවා assembly එකක් මොකක්ද මේ library එකෙන් ගන්න components කොහොමද already design කරපු ටික. ඒත් assembly එකේ කරන්නේ අපි ඒවා එකට එකතු කරන එක. assembly එක use කරලා අපි මේ library එක assembly එකේ library එක use කරන එක තමයි හොඳම design part එකට ගන්න. library එකේ තියෙන්නේ මෙන්න මේ right side එකේ තියෙන panel එකේ තියෙනවා marketplace resources design library තියෙනවා file explorer ඔය design library design library එක යටතේ කොටස් ටිකක් තියෙනවා. නැත්තම් ඔයාලා tool box එක use කරනවා. already මේ add වෙලා නැහැ සාමාන්‍ය add කරගන්න ඕන. add in එකක් තියෙන්නේ. add in එක වුණාට පස්සේ ඔයාලට පේනවා මේ වගේ එක එක standard වලට අදාළ මේ components තියෙනවා මේ folder ඇතුලේ. and cinch එක select කරොත් මෙන්න මේ වගේ bearings තියෙනවා. bushings nuts තියෙනවා. washers තියෙනවා. ඔයාලට අදාළ standard එක select කරලා මේක වෙනස් කරගන්න ඕන. නැත්තම් මේ design library එකට ඊට පස්සේ තියෙනවා mold තියෙනවා assemble කරපු එක already නැත්තම් අපිට ඕනේ සමහර වෙලාවට මේ routing ගියාට පස්සේ අපිට piping වලටත් අදාළ ඒවා තියෙනවා. piping එකේ gaskets තියෙනවා flanges තියෙනවා valves තියෙනවා. අනික අරන් පෙන්නන්නම් flange එක මෙන්න මේක clip on weld flange කියලා drag කරලා drop කරන්න තියෙනවා. already ඇඳලා තියෙනවා. එතකොට ඔයගෙන් අහනවා මොකද්ද size එක ඕනේ කියලා. මම දැනට ගන්නම් NPS 0.5 එක. NPS කියන්නේ මේ nominal pipe size එක. nominal pipe size එක 0.5. ඒ කියන්නේ half inches. okay කරා. ආයෙ ඕනනම් තව යහනවා add කරන්න ඕනද කියලා. ඕන නැත්නම් මෙතන cancel button එක බලන්න. අපි library use කරලා flange එකක් දාගත්තා. ඒකට ඕනනම් දැන් pipe එකක් දාන්න පුළුවන්. pipeline එක pipes තියා. ඒක pipe එක drag කරලා drop කරන්න. ඕන තැනක දාගන්න. දැන් ඒකේ schedule එක ගන්න. schedule එක inches 2 තියෙන්නේ. inches 2 දාලා බෑනේ. මේකේ flange එක 0.5. 0.5 තියෙන pipe එක. schedule 40 ගන්න. 40 බලන්නේ thickness එක සම්බන්ධ එක. හරි ඉගෙනගෙන නැති කියලා ඉතින් අපිට උගන්වන්න ඕන. 0.5 inches එක අරන් ඕකේ. තව ඕනනම් ඇඩ් කරන්න පුළුවන්. ඕන නැති ඉඳලා කැන්සල් කරනවා. හරි. දැන් මට මේ ටික කනෙක්ට් කරගන්න ඕන. ඒ කියන්නේ මේ බටේ තියෙනවනේ ෆ්ලාන්ජ් එක ඇතුලේ
ඒකට අපි මේට් කරමු. මේට් කියන ඔප්ෂන් මේට් කියා මේ බටේ තියෙන්න ඕනේ මෙන්න මේ සිලින්ඩර් පාර්ට් එකත් එක්කන්ට කොන්සෙන්ට්‍රික් වෙලා කොන්සෙන්ට්‍රික් හරි ඊට පස්සේ ඕකේ කරනවා. හැබැයි මේකේ කෙලවර තියෙන්න ඕනේ මේ ෆ්ලාන්ජ් එකේ මෙතන මේකට පැරලල් වෙන. ඒකට කරන්න තියෙන්නේ මේකේ කෙලවර සර්ෆේස් එක සිලෙක්ට් කරා මේක සිලෙක්ට් කරා. හරි එයා එක ගන්නට කොයින්සිඩන්ට් කරගත්තා. ඊට පස්සේ ඕකේ වෙනවා. ඔය විදිහට තමයි ලයිබ්‍රරි යූස් කරලා අපි මේ ඔය ෆ්ලාන්ජ් එකක් ඇඳගන්නේ. අර වගේ මොකක්ද අපි කලින් ඇඳ වගේ පයිප්ලයින් ඇඳ දඟලන්න ඕනේ මේක අඳින්න පුළුවන්. අඳින්න මේ ලයිබ්‍රරි එක අරගෙන ඇඩ් කරන්න පුළුවන්. ජනිත ඔක මේ පාට් එකේදීත් පුළුවන්ද? ඒ කියන්නේ ඩිසයින් එක යූස් කරන්න පාට් එකේ මේක මේට් කරන ඔප්ෂන් එක පාට් එකේ නෑ. අපි මේට් මේ කියන්නේ ඇසෙම්බලි එකේ ওই පාර්ට්ස් එකතු කරන්න. පාර්ට් එකේදී කරන්නේ පාර්ට් එක ඇඳගෙන යනවා. එක පාර්ට් එකක් ඇඳගෙන යනවා. දැන් අපි අර ඉස්සෙල්ලා ඇඳ ඉක්විප්මන්ට් එක උනත් තනි කර අඳින්න ඕනේ නැහැ. ඔයාට හෙඩ් එක වෙනම අඳින්න පුළුවන්. සපෝට්ස් වෙනම අඳින්න පුළුවන්. ඊට පස්සේ ඇතුලේ කොයිල්ස් තියනවා නම් එහෙම වෙනම අඳින්න පුළුවන්. එතලා ඇසෙම්බලි එකේදී කනෙක්ට් කරන්න. මම ඇඳපු එක පෙන්නන්න. ඒක පොඩ්ඩක් පැහැදිලි වෙයි. ඔය තමයි ලයිබ්‍රරි එක යූස් කරලා අඳින්න තියෙන්නේ. අපිට ඕන ලයිබ්‍රරි එක යූස් කරලා මේ කෙලින්ම පාම්ස් ගන්න පුළුවන්. මම ඇඳා වගේ නේ අඳින්න ඕනේ. කෙලින් ගම්ප අපි වෑල් එකක් මේ වගේ වෑල් එකක් ඒක මේට් එකයි මෙන්න හැ වෑල් එක. ඔක අඳින්න එන වෙලාව යනවා. හරි කෙලින්ම මේකේ ඔල්රෙඩි ඩිසයින් කරපු වෑල් එක ලයිබ්‍රරි එකෙන් ගන්න පුළුවන්. මේකේ ස්ටෑන්ඩඩ් එකට අනුව ඇඳලා තියෙන්නේ. එතකොට අපිට ආය අඳින්න දෙයක් නැහැ. කෙලින්ම ඔක තියෙනවා. ඔය ඔන්න හරස්කඩ බලන්න ඕන නම් කොයි වගේ තියෙන්නේ. හෝල් එකක් තියෙනවද? ඔක හරහා ගන්න මේ වතුර හරි මොනවා හරි ෆ්ලුයිඩ් එක යන්නේ. ෆ්ලුයිඩ් ඩයිනමික්ස් වලට එහෙම ඕනේ අපිට. ඔන්න පාම්ස් එකක් තිබ්බා මේකේ. අඳින්න ඕනේ මම ඇඳපු එක නෙවෙයි. සිමෙන්ට් එක නෑ. මේ ඉක්විප්මන්ට් කියලා පස්සේ දිනවා. මේ ඉස්සලයින් කරලා. ලයිබ්‍රරි එකේ ඉක්විප්මන්ට් ගියාට පස්සේ දිනවා සෙන්ට්‍රිෆියුගල් පම්ප්ස් තියෙනවා. වෝටර් බූස්ට් කියලා තියෙනවා. සාම්පල් ටැංක් එක තියලා අපි යනවා. ඔය වගේ ඩිසයින් එකක් තමයි ඔයාලට තියෙන්නේ සෙමෙස්ටර් 6 එකේ. ඉතින් මේක යන්න එපා නේද බලන්න. මේක තමයි කරන්න තියෙන්නේ. අය දැන් ඉන්න ඕනේ නැහැ. ඉතින් ඔයා ඩිසයින් එකක් කරනවා. කෙලින්ම මේක ලයිබ්‍රරි යූස් කරලා ගත්තේ. සෙන්ට්‍රිෆියුගල් පම්ප් එකක් කෙලින්ම දිනවා. සෙන්ට්‍රිෆියුගල් පම්ප් එකේ ඇස්තිලා බලන්න පුළුවන්. වැඩි නැත. වෝල්ට් එක ඇතුලේ බල්බ් එක. පාට දැන් මේකේ සයිඩ් වීව්ස් සෙක්ෂන් එක එක විදිහට ගන්න ඕන නම් දැන් මේක නිල් පාට එකක් නේ තියෙන්නේ සෙක්ෂන් එක. මම මෙහෙම මේ ගන්න සෙක්ෂන් එකක් කරනවා. ඊළඟ මෙතන යට තියෙනවා සෙක්ෂන් 2 කියලා. ඒක ටික් එක. එතකොට ඒක කොළ පාට වෙනවා.
ඒක සිලෙක්ට් වෙන්න ඕනේ මොන ෆේස් එකද සිලෙක්ට් කරන්න. එතකොට මේ කොළ පාට ලයින් එක එනවා. ප්ලේන් එකට පාට ඕනේ කියලා. වෙනස් කරගත්ත එක. සෙක්ෂන් 3ක් දාන්න පුළුවන්. නැට වැඩි ඉල්ලම ගාන සෙක්ෂන් එක අනුව වෙනස් තමයි ලයිබ්‍රරි එක යූස් කරන්නේ. මම අර ටික පොරවන්න. මම මේක වැඩි හිතන්න එපා. බයෙන් එපා. මේක දැන් මෙෂ් එකක් දාලා තියෙනවා මැද. ඕවා ඊට පස්සේ මේ ඇතුලේ බටයක් තියෙනවා. මෙන්න මේ බටේ ඊට පස්සේ අපි අන්දින් හැදුව දැන් ඉම්පිල එකයි පම්ප් පාර්ට් එක තියෙනවා. ඔය ටික වෙනම ඇඳලා ඔයාලට මේ මේට් කරලා අදිතේ. ලොකු දෙයක් නෑ. ඊට පස්සේ මේකේ ඇතුලෙත් ඇඳලා තියෙනවා. ඒවත් ඕනනම් මම පෙන්නනවා. අර සෙක්ෂන් E වර්ගෙන අඳින එක ලේසි. ඇතුලේ කොම්පොනන්ට්ස් තියෙනවා. මම ඒක සයිඩ් වී සෙක්ෂන් 3කට කඩලා පෙන්නනවා. මේ පැත්තෙන් එකයි ඊට පස්සේ උඩිනුත් එකක් කරමු. සෙක්ෂන් 3 සිලෙක්ට් කරා. මේ වගේ පෙන්වන්න පුළුවන්. දැන් මේක එළියෙන් බැලුවට පේන්නේ නැහැ. ඇතුලේ තමයි බටර් සෙට් එක ගිහිල්ලා තියෙන්නේ. මේ බටර් ටික නිකන් අදින්න පුළුවන් ඔයාලට මේ සෙට් එක යූස් කරලා. සෙට් ෆීචර්. ආගේ එකක් අඳින්න ඉතින්. අඳලා පුරුදු වෙනවා. ඔය ටික සමයි තියෙන්නේ අද කතා කරන්නේ. අද නම් ටිකක් වෙලා ගියා යන්න වැඩි. දැන්ට කරපු කීකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. කට්ටියට ප්‍රශ්න නැද්ද? නැත්තම් අදට නවත්තමු. අද ගොඩක් වෙලා ගියා. අපි තව එක දවසක් වගේ තියෙනවා මම හිතන්නේ. එක දවසක් කියන්නේ කොහොමද කරන්න වෙන්නේ එක දවසයි. එදාට බලමු අන්තිම ටික මොකද්ද සිමියුලේෂන් පාර්ට් එක තමයි කරන්න බලාගෙන ඉන්නේ. සිමියුලේෂන් එක කරමු. තව මම පොඩ්ඩක් හොඳ channels ටිකක් කියන්නම් ඔයාලට follow කරලා බලන්න. තව දැන් 3D modeling පැත්තට ආස වෙනවා මම පොඩ්ඩක් තව කියන්නම් ඔයාලට use කරන්න පුළුවන් මොනවාද ඒ කියන්නේ campus එකේ mail එක පාවිච්චි කරලා අපිට free use කරන්න පුළුවන් සමහර ඒවා මම ඒ ටිකත් කියන්නම් පස්සේ ඊළඟ දවස් අන්තිම දවස් හරි එහෙනම් thank you ආවට කට්ටියට ප්‍රශ්න නැත්තම් නවත්තමු Thank you, Masha. හරි bye good night Good night.